ඔන්න සම්පත් විශ්ව මොබයිල් බැංකින් ඇප් එකේ මේ වෙනකොට PayPal facility එක enable වෙලා තියෙනවා. මේක ලැබෙන්නේ සම්පත් විශ්ව ඇප් එකේ අලුත්ම අප්ඩේට් එකේ. ඒ නිසා මුලින්ම Google Play Store එකට හරි Apple App Store එකට හරි ගිහිල්ලා අලුත්ම අප්ඩේට් එක අරගන්න ඕනේ. අරගත්තට පස්සේ ඔයාලට මෙන්න මෙතන මේ විදිහට quick actions යටතේ අලුත් PayPal icon එකක් මෙන්න මේ විදිහට පේනවා. මේකට මුලින්ම ගියාට ඔයාලට details කීපයක් fill කරන්න තියෙනවා. ඒ ටික fill කරලා submit කරන්න. submit කරාට පස්සේ bank review එකට යනවා. review එකට පැය කීපයක් ගත වෙයි. එතනින් පස්සේ ඔයා නැවත සැරයක් ඇවිල්ලා PayPal icon එක ක්ලික් කරොත් මෙන්න මේ විදිහට PayPal login screen එක බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට දැනටමත් PayPal account එකක් තියෙනවා නම් ඒකට log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින්ම PayPal account එකක් හදා ගන්න පුළුවන්. මම දැන් මෙතන මගේ PayPal account එකෙන් log වෙනවා. OTP එක දීලා මෙන්න මේ විදිහට log වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහේ consent screen එකක් දැක ගන්න ලැබෙයි. එතකොට මේකෙදී තමයි කියන්නේ connect your PayPal account to Sampath Bank PLC. මෙන්න මෙතන agree and connect දුන්නාට පස්සේ ඔයාට PayPal account එක සම්පත් බැංක් විශ්ව ඇප් එකට කනෙක්ට් වෙයි. ඔන්න දැන් මට පේනවා PayPal services wallet linking successful කියලා message එක එනවා. account link එක successful වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාට ඔයාගේ සම්පත් විශ්ව ඇප් එක ඇතුළෙන්ම ඔයාගේ PayPal balance එක පේන්නේ. එතකොට මගේ PayPal balance එක තාම තියෙන්නේ 0. මොකද account එක bank account එකක් තමගේ PayPal account එකකට link කරනකන් ශ්‍රී ලංකන් PayPal account එකකට තාමත් money receive කරන්න බෑ, funds receive කරන්න බෑ. එතකොට bank account එකකට link කරාට පස්සේ තමයි ඔයාට receive කිරීමේ හැකියාව ලැබෙන්නේ. එතකොට දැන් අපි බලමු මේකට අපි PayPal funds ටිකක් receive කරගෙන withdrawal එක කරන්නේ කොහොමද කියලා. හරි ඔන්න දැන් මම මගේ PayPal ශ්‍රී ලංකන් account එකට පළවෙනි සැරේට වෙනත් PayPal account එකකින් $50ක මුදලක් receive කරගත්තා. එතකොට දැන් ගිහිල්ලා බලමු අපි විශ්ව app එකෙන් මේක මේ කොයි විදිහටද පේන්නේ කියලා. දැන් ඔබ කලින් වගේම මේ PayPal link එකට ගියොත් එහෙම අර ඉස්සර වගේ කලින් වගේ account linking මොකුත් නැහැ. කෙලින්ම වගේ balance එක බලා ගන්න පුළුවන්. මෙන්න ඔයාලට දැන් පේනවා අර මන්ට ලැබිච්ච $50න් $2.50ක් අඩු වෙලා තියෙනවා මම හිතන්නේ fee එක විදිහට. $47.50ක් මගේ PayPal account එකට ලැබිලා තියෙනවා. ඉතින් මේ තමයි අත්‍තරම මගේ ශ්‍රී ලංකාවේ PayPal account එක මම හැදුවේ 2009 අවුරුද්දේ. ඉතින් මේ හදපු PayPal account එකට පළවෙනි සැරේට තමයි මේ විදිහට මට amount එකක් receive කරගන්න හැකියාව හම්බුනේ. දැන් අපි නැවත සැරයක් යමු සම්පත් විශ්ව app එකට කොහොමද මේක withdraw කරගන්නේ කියලා. හරි. දැන් ඕගලන්ට පේනවා මෙතන මගේ PayPal balance එක පෙන්නනවා $47.50ක් විදිහට තියෙනවා. withdraw කරන්නේ මෙන්න මෙතන තියෙන withdraw option එකෙන්. මේ withdraw button එක එබුවට පස්සේ ඔයාලට පේනවා මෙතන withdraw amount USD ඩොලර්ස් වලින් අපිට enter කරන්න ඕන කොච්චරක් withdraw කරන්න අවශ්‍යද කියලා. මම $20ක මුදලක් withdraw කරනවා. හරි. එතකොට පෙන්නනවා මෙතන fee එක 103ක් සහ $3ක් අය වෙනවා withdrawal fee එක විදිහට. මොන amount එකක් withdraw කරත් 103ක මුදලක් අය වෙනවා. ඒ withdraw කරන ගාණෙන් 103ක් ඊට අමතරව $3ක් අය වෙනවා. ඒතර මේක තමයි අත්‍තරම fee එක විදිහට මෙතන පෙන්නලා තින්නේ. ඊට පස්සේ මෙතන confirm button එක අපිට ඔබන්න පුළුවන්. confirm button එක ගිහුවට පස්සේ නැවත සැරයක් authentication එක ඉල්ලනවා biometric authentication එක. හරි. නැවත සැරයක් ඊට පස්සේ OTP authentication එකත් ඉල්ලනවා. දැන් අපිට පේනවා withdrawal එක වෙනවා. හරි. ඔන්න පළවෙනි සැරේට ලංකාවේ බැංක් account එකකට මගේ PayPal ලංකාවේ account එකෙන් මුදලක් withdraw කරගත්තා. ඉතින් මේක තමයි පළවෙනිම withdrawal එක. ඉතින් ඔයාලට මෙතන පේනවා $20ක් තමයි මම withdraw කරේ. $20ට service fee එක විදිහට $3.08ක service fee එකක් ආය වෙලා තියෙනවා. හරි. අපි දැන් නැවත සැරයක් සම්පත් විශ්ව app එකට ගිහිල්ලා බලමු. ඒක මගේ bank account එකේ transaction history එකේ කොහොමද පේන්නේ කියලා. හරි. මෙන්න තියෙනවා withdrawal amount එක. මම firstම withdrawal එක ඔයාලට මෙතන දැක ගන්න පුළුවන්. අද දවස මේක in detail බලන්න බෑ. හැබැයි බලන්න පුළුවන් $5579.37ක මුදලක් රුපියල් වලට කන්වර්ට් වෙලා අර $20න් fee එක අඩු වෙච්ච එක රුපියල් වලට කන්වර්ට් වෙලා මෙන්න මේ විදිහට මගේ account එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සම්පත් විශ්ව mobile banking app එකට තමගේ PayPal account එක link කරන්නේ. link කරලා funds receive වුණාට පස්සේ ඒ funds ටික bank account එකට withdraw කරගන්නේ. ඉතින් මට මේක ලොකු අත්දැකීමක් 2009 හදපු PayPal account එකක උන අද තමයි පළවෙනි සැරේට funds receive කරලා ඒ funds ටික ලංකාවේ bank account එකට අරගත්තේ. ඉතින් ඕගලන්ටත් මේක experience කරලා බලන්න පුළුවන්. PayPal account එකක් තියෙනවා නම් සම්පත් bank mobile banking app එක තියෙනවා නම් සම්පත් bank account එකක් තියෙනවා නම් ඕගලන්ටත් දැන් මේක experience කරලා බලන්න පුළුවන්.